හලෝ කූල් කෑ ෆෑන්ස් ඔන්න ඉතින් අදත් අක්කෝතයි මයි තව මල්ලි කෙනෙකුයි ඉන්සුලේෂන් දෙයක් කරන්න තමයි යන්න මේ තිරප්පනේ පැත්තර. ඉතින් මේ ඉන්සුලේෂන් දෙක තිරප්පනේ ඇතුන්ගමට තමා අපි යන්නේ වැඩේ කරන්න. ඉතින් මේ තමා යුනිට් දෙක මේක සිංහ 9000 යුනිට් දෙකක් බලමු අපි ඉස්සරහට වැඩේ යන විදිය. වීඩියෝ එක ගොඩක් අන්බොක්සින් එක ෂෝට් කරලා තියෙන්නේ. මොකද මේක ගොඩාක් වෙලා යන නිසා ඔයාලට බලන්න බෝරින් වෙන නිසා. බලමු අපි අන්බොක්සින් එක වෙන්නේ කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඉතින් අපේ අක්කු පුතා ටිකක් වැඩ ඔක්කොම වගේ අල්ලගෙන ඉන්නේ. එයාත් ඉතින් අද එකතු වුණා අන්බොක්සින් එකට. බලමු අපි ඉස්සරහට වැඩේ කරගෙන යන විදිය. මේ විදිහට තමයි ඉතින් අවුට්ඩෝර් යුනිට් එක බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි වැඩේ පටන් ගමු. මේ තියෙන යුනිට් දෙක මේකත් ෆුල් ක්වොලිටි යුනිට් එකක් R32 ගෑස් එන 9000 සිංගල් යුනිට් එක. ඉතින් ඔන්න අපේ අක්කු පුතා අද වයර් සෙට් එක එහෙම යුනිට් එකට ෆික්ස් කරලා වැඩේට බැස්සා. ඔන්න ඉතින් වෙනදා වගේම මම බ්‍රැකට්ස් එක පිටියට ඉන්ස්ටෝල් කරගත්තා. ඉතින් ඔන්න දැන් අපි හදන්නේ ඉන්ඩෝර් යුනිට් එක බ්‍රැකට් එකට ෆික්ස් කරන්න. ඔන්න ඉතින් ඉන්ඩෝර් එක අපි බ්‍රැකට් එකට ෆික්ස් කරගන්න මේ විදිහට තමයි. ඔන්න ඉතින් අද අපේ අක්කු පුතයි සිතුම් මල්ලි දෙන්නම එකතු වෙලා බ්‍රැකට් අවුට්ඩෝර් බ්‍රැකට් එක සෙට් කරගන්නවා. ඉතින් අක්කු පුතා දැන් වැඩ දන්න නිසා එයා ඔක්කොම දන්න වැඩ ටික සිතුම් මල්ලිට කියලා දෙනවා. ඉතින් මේ විදිහට තමයි අවුට්ඩෝර් බ්‍රැකට් එක සෙට් වුනේ පිටියට. ඉතින් මේ පැත්තේ පිටිය අපිට අවුට්ඩෝර් යුනිට් එක ෆික්ස් කරන්න බෑ. මොකද මේ පැත්ත ගඩොල් නිසා කෝකටත් කපරාරු කරලා තියෙන පැත්තට අපි ගත්තා අවුට්ඩෝර් එක. මේ විදිහට තමයි ඉතින් අපි මේ අවුට්ඩෝර් එකේ බටර් සෙට් එක දාගත්තේ. ඉතින් මේ විදිහට අපි ඉන්සුලේෂන් ටේප් වලින් බටර් ලයින් එක කවර් කරගන්නවා. ඉතින් ගෝලය කොච්චර හිටියත් පුරුද්දට අරින්න බෑ කියලා පරණ පුරුද්දට මම ඉතින් තනියම මැෂින් එක උස්සගෙන ගිහිල්ලා බ්‍රැකට් එකේ තියෙනවා. ඉතින් ඇත්තටම මම ඉස්සරම වැඩ කරපු කාලේ තනියම තමයි අවුට්ඩෝර් යුනිට් එක ගොඩක් දුරට බ්‍රැකට් එකේ තියන්නේ උස්සලා. ඉතින් මේ විදිහට දැන් අපි බ්‍රැකට් දෙකට බුෂ් ටික තියලා ඉවරලා ඇන ටික දාගන්නවා. ඔන්න ඉතින් පළවෙනි ඉන්සුලේෂන් එක නම් දැන් ඉවර වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඉතින් ඔන්න ඉන්සුලේෂන් එක අවසානයේ මේ වගේ අපි කඩපු තැනට පොටි දාලා වහනවා. මේ තමයි ඉන්ඩෝර් යුනිට් එක. මේ අවුට්ඩෝර් යුනිට් එක. මේ පළවෙනි මැෂින් එක. අපි දැන් බලමු දෙවෙනි මැෂින් එකේ ඉන්ස්ටෝල් එක. ඒක නම් බ්‍රැකට් එක ටිකක් ඉක්මනට ගහගත්තා. ඒකෙත් ඉන්ඩෝර් යුනිට් එක මේ විදිහට තමයි ෆික්ස් වෙන්නේ. ඉතින් ඔන්න ඉන්ඩෝර් යුනිට් එකේ වැඩ දැන් ඉවරයි. මේ තියෙන්නේ මේ දෙවෙනි මැෂින් එකේ ඉන්ඩෝර් යුනිට් එක. ඉතින් අපි ඒකේ අවුට්ඩෝර් පැත්තට බහලා දැන් ඉක්මනට අවුට්ඩෝර් බ්‍රැකට් ටික සෙට් කරගන්නවා. ඉතින් ඕගොල්ලොන්ගෙත් මේ වගේ වැඩක් තිබුණොත් අපිට කතා කරන්න. අපි කූල් කෑ සොලියුෂන් අනුරාධපුර. ඇත්තටම කොහොමද මේ දවස්වල මේ තියෙන එල්ලිනෝ තත්ත්වෙත් එක්ක ගොඩාක් පොඩි ළමයින්ට එහෙම ගෙවල් වල ඉන්න අමාරුයි. ඉතින් අපි උතුරු මැද පළාතේ ඕනම තැනකට ඇවිල්ලා AC ෆික්ස් කරලා දෙනවා. අපේ නම්බර්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගොල්ලෝ කෝල් ගන්න අපි එන්න අනිවාර්යෙන්ම. අපි ගාව මැෂින්ස් වෙනම බ්‍රෑන්ඩ් වලින් ගන්නත් තියෙනවා. ඉතින් දැන් අපි මේ විදිහට ඉන්ඩෝර් බටර් දෙකට කොපර් ලයින් එක සෙට් කරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉන්සුලේෂන් ටික් කරලා අපි බට දෙකට ක්ලිප් එකක් ගහ ගන්නවා. මොකද මේක හෙල්ලුනොත් එහෙම ගෑස් ලීක් වෙන්න ඉඩ තියෙන නිසා.
අක්කු පුතයමයි බුෂ්ටික දාලා ඇන ටික තද කරනවා. මේ විදිහට තමයි දැන් අපි ගෑස් ටික පර්ච් කරලා ගෑස් ටික අරින්නේ. ඔන්න ඉතින් මේ වැඩෙත් දැන් දෙවෙනි මැෂින් එකත් අවසන් වෙනවා. අපි කොල්ල තුන්දෙනාත් එක්ක ඉතින් පොඩි වීඩියෝ කෑල්ලකුත් ගත්තා. අපේ අක්කු පුතයි අපේ සිතුම් මල්ලි තමයි මේ ඉන්නේ. මේ මැෂින් එකේ ඉන්ඩෝර් යුනිට් එක, මේ අවුට්ඩෝර් යුනිට් එක. අද වැඩේ මේ විදිහට තමයි අවසන් වෙන්නේ.